Yo, hi guys, welcome back කියලා පිළිගන්නවා අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් මොකද වෙන්නේ? මම හිතනවා කට්ටිය හොඳින් ඇති කියලා. සති දෙකකට පස්සේ මේ වීඩියෝ එකක් දාන්නේ මට හැමෝම මැසේජ් දාලා අහනවා ගොඩක් කට්ටිය. අයි වීඩියෝ එකක් දාන්නේ නැද්ද කියලා. ඒ වගේම මගේ රික්වෙස්ට් කරපු වීඩියෝ එක තමයි අද කරන්න හදන්නේ challenge එක. මගේ රික්වෙස්ට් කරලා තිබ්බා කීප දෙනෙක්ම වාහනේ ඇතුලේ ඕගොල්ලන්ගේ තියෙන වාහනේ ඇතුලේ පැය 24ක් ඉන්න කියලා. ඒ කියන්නේ හරියටම දවසක්. මම අද try එකක් දෙනවා ඉන්න. පට්ට රස්නේ මොනවා වුණත් මේ वाहने स्टार्ट कर AC දාන්නත් බෑ මොකද චැලෙන්ජ් එක විදිහට. එතකොට මේක ඉතින් ඕන තරම් වෙලා ඉන්න පුළුවන් නේ. ගොඩක් කට්ටිය එහෙම මම හිතන්නේ කරලා ඇත්තේ. මම කොහොමද දන්නේ. ඒකවරි මම ස්ටාර්ට් කරන්නේ මොකුත් AC දාලා නැහැ. ඔයාලට සද්ද ඇහෙනවා ස්ටාර්ට් කළා නම් මම පෙන්නන්නම් ඕනනම් මේකේ බෝඩ් එක ස්ටාර්ට් වෙලා ඔක්කොම තියෙනවද කියලා. ඔයාලා නැත්තම් අනම්මන කියයි මේ අපිට පෙන්නන්න නැහැ පේන්නේ නැහැ මේ අනම්මන කියන්නේ. අනම්මන කියන්න ඕනේ නැහැ. මම ඒ ඔක්කොම පෙන්නනවා. හරිද? හරි. ඒ වැඩක් නැහැ. එහෙනම් අපි මට උඩු පට්ට රස්නේ යකෝ. යකෝ පුතුම රස්නේ කොහොමද මේ කරන්නේ අපි අනේ මම හිතාගන්න බෑ. කොමාරි අපි බලමු අපිට කොච්චරක් වෙලා ඉන්න පුළුවන් වෙයිද කියලා. මම ඉතින් මේක ඇතුලේ එක එක දේවල් කරන්න හිතන් ඉන්නවා බලමු එක එක දේවල් කිව්වේ. උලා හිතන්න මොකුත් දෙමෙයි. මම බීම දෙකකුත් ගෙන්න ගත්තා. ඒ දෙක විවි අපි පොඩ්ඩක් ඉන්න try එකක් දෙමු. මේ බලන්න දැන්ටමත් දාඩිය දාලා මේ. පට්ට දාඩියක් දාලා තින්න කොමාරි වාහනේ ඇතුලේ තමයි ඉන්නේ. මේකේ sunroof එකක් තිබුණා මරුනේ. අරන් ඉන්න තිබ්බ මේක. ඒක තමයි sunroof එන්නේ. ඉතින් අපි දැන් ඉමු නේද? La 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 la. මුලින්ම බීම ටිකක් බොමු. කම්මැලි කමට බීම බොනවා අපි. සමන බීම ටිකක් බීලා බලමු. වෙලා හැටියට වටිනවා. ගොඩම වටිනවා. টොප්. මේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ දාඩිය මේ? පට්ට දාඩියක් තියෙන්නේ. අපි මේක නා සීට් එක අපි නමාගමු. ආව් මට උඩුවත් ඇදුණා. කවුද යකෝ මෙච්චර හයියෙන් මේක නැව්වේ? ලා ලා. ඔයගොල්ලන්ට මම පේනවද? මම කැමරාව ඇඩ්ජස්ට් කරා. දැන් පේනවනේ මම. අපි මොකක් හරි සින්දුවක් කියමුද? මොකක්ද කියන්නේ? නැහැ විනිශ්ච පෙම සුන්දරම වැරද්ද. ඒක පාරනේ ගන්නෙ. මන්දිරේ හදින්නේ. මන්දිරේ හදේ ඔයා තියාලා මං හිඳිම් ළඳේ දිනෙත් අයාලා තිවුලුවේ සරා සොයන ආමා නිම්නොවි හැඟුම් ඔයා නිසාම. හොඳයි ඒක දැන් පාරණයි වුණාට ඒක සුපිරි සින්දුව. මේ ළඟදී ආපු සින්දු මොනවද නැද්ද? හදේ අවසන් දොරටුව නුඹට පවන ලිරික්ස් මතක නැහැ මා දෙපාර හමුවන කෙනෙකු වේ. මතක නෑ ලිරික්ස් මතක නෑ. එන සින්දුවක් නේද? රැප් එකක් කියමුද? මතකයි අද වැනි දවසක සමරුව උපන්දින සාදය අප මොන වගේන්ද අඩුබඩු බොන්නද කන්නද සල්ලිම ජීවිතේ උනේ විඳවන්නද අතැඟිලි බැඳ ගිවිසුන්න පෝරුව බින්ද පොරොන්දු මම අඩි කෝදුව මැන දහසක් අම්මට සිරි වෙන්න රස්නී යකෝ ඉන්න බැහැ මාහට. මේ කොට කලිසමක් ගහලා ඉන්න ගණන් ගන්න එපා. ණයටත් ණයයි අවුරුදු 6යි කුරු ගනින්න වහිරගේ හිත බයයි මල මනස කර යන ශාප ඒ තණ්හාව අතහැරියා රස්සාව සුදු කෙල්ලිනට මගේ ආසාව සල්ලි පණන් ගොඩ ගහන උත්සාහ කල රැවටිලි අඟුරු කැබලිගෙන හා මතු දාක අඩු රස්නේ බං. මේ කෙලින් කරගම් පොඩ්ඩක්. මේ ගන්න ෂිට් නෑ වැඩි පොඩ්ඩක් අඩු කරමු. මේ ගන්න ෂිට් නේ බීමඩිය බොමු අපි. මොකද කියන්නේ සින්දුවක් දාමුද සින්දුවක් දාමුද? මේමයි සින්දුවක් දාන්න පුළුවන් මට කොපිරයිට් අදින්න දාන්න. ඩාන්ස් එකක් දාමුද සින්දුවක් දාන්න. ඔම්නි සින්දුවක් දාමු. මේ ඔයාලට පෙන්නන්න ඕනේ මේ ඔයාලා නැත්නම් හිතයි මම මේකේ AC දාලා ඉන්නවද කියලා මම පෙන්නන්න. මේ යතුරු මගේ අතේ තියෙන්නේ. යතුරු නැතුව මේක කොහොමද ස්ටාර්ට් වෙන්නේ නැහැ නේ. ඔයගලන්ට පේනවනේ. AC වත් මුකුත් දාලා නැහැ. දැන් අපි රේඩියෝ එක දාන්න හදන්නේ. ඒත් මම AC එක දාන්නේ නැහැ. ඔයගලන්ට පේනීනේ මම කොහොමද දැම්මත් නැත. රේඩියෝ එකේ නෙමෙයි මේකේ මේ සෙට් එක දාලා මේ සින්දුවක් දාන්න බෑ. අපි දැන් දැම්මා අපි සින්දුවක් දාමු. සින්දුවක් දාලා අපි ඩාන්ස් එකක් දාමු. අපි ඩාන්ස් එකක් දාමු සින්දුවක් දාලා. ඔයගලන්ට මම පේනවනේ මම පොඩ්ඩක් පල්ලට එන්න. එන්නේ නැහැ. මට කොපිරයිට් අදී මම මේකේ මේ සින්දුව දාද්දි මොකක් හරි කරන්න ඕනේ. නැත්නම් මට කොපිරයිට් අදිනවනේ.
අම්මෝ මේ ඔයාලට පේනවද දන්නේ මට දාඩිය දාලා තියෙනද මේ කුණ්ඩෙත් එත් වෙලා. ගාඩ්. දැන් අපි හරියටම මේකේ ඉඳලා තියෙනවා. මං ආවේ 11යි 50 ගාන 48ට වගේ. දැන් වෙලාව 2යි ගාන. 2:38යි වෙලා. 12 කියලා අපි ගන් 12 1 2 පැය දෙකක් හිටියා මම මේකේ. ග්ලාස්වත් මුකුත් අරින්න නැතුව. මේ රස්නේ අවුවත් පායලා තියෙනවා. පැය දෙකක් මං ඉඳලා තියෙන්නේ. අපි තව ඉන්න try කරනවා කොහොමද? ඉන්න එපා ඉතින් කොහොමද? චැලෙන්ජ් එකනේ. අපි තව ඉමු. අපි දැන් සින්දුවක් කියමු. මම දාන්නම් කැරොක එකක්. මොකද්ද කියන්නේ? ඔය පට්ට දාඩියයි ඔය මට මේ දාඩිය බේරෙනවා. කොහොමද දැන් මේ ඉන්නේ? මේ ඔයාලා බොරු නම් කියන්නේ මේ බලන්න මගේ දාඩිය. පට්ට දාඩියක් තියන්නේ ඈ. මේ දාඩිය බේරෙනවා මේ. පට්ටම දාඩියක් තියන්නේ. ඔලන්න අපි කොහොම හරි මොකද්ද සින්දුවක් නැහැ නේ කියන්නේ. ඒ සින්දුවක් නැහැ නේ කියන්න. ජූ මන්දිරයේ හදේ කියනවාද? අම්මෝ මරේද මන්ද බං අඩු දාඩියයි මේ. ඉන්න බෑව. සනා. උයි මම කකුල් වලටත් දාඩිය දානවා මේ. කකුල් පෙන්නන්න බෑ. ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද මට දාඩිය දාලා? උඹලාට ඉතින් මොනවාද පේන්නේ? හැමදේම ඉතින් පේන්නේ නැහැ උඹලාට. මේ දාඩිය බේරනවා මේ. දැන් මම පොඩ්ඩක් අන්සලා කියන්න. ඇයි මම මේ දාඩිය ලුණු රහ මගේ කටට බින්දුවක් වැටුණා. ලුණු රහයි. ඇයි දන්නේ නැනේ? නෑ අනේ මන් දන්නේ නෑ. ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාළුමකා මල් මාවතේ ආදර රන් ලඳේ ඔබ ලැබෙන තුරා මයින්නම් සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැනෙන්න කියා මහ බඹු මත මැව්වයා හමුවන තුරු වින්නේ බලා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයන වලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ලඳේ ඔබ ලැබෙන තුරා මා ඉන්නම්. අපි කැරෝකයක් කියමු කොහොම හරි. ඉතින් guys දැන් මම සින්දුවක් කියන්න හදන්නේ. දැන් අපි ඉඳලා පැය 3කටත් කිට්ටුයි අපි මේ වාහනය ඇතුළේ ඉඳලා පැය 3කටත් කිට්ටුයි. දැන් මම සින්දුවක් කියන්න හදන්නේ. මන්දිරේ හැදී ඔයගොල්ලන් දන්නවනේ මම ඒක කියන්න හදන්නේ. අපි බලමු කියලා. කොපිරයිට් අදිත් දන්නේ මට ඒකට. මම ඇති උයි මට ඉන්න බෑ. මේ අතුරු ගත්ත නැත්නම් AC දාලා කියලා හිතයි. උයි මේක ඇතුළේ ඉන්න බෑ උයි පට්ට දාඩිය. අනික මේ අවුව එළියේ පට්ට අවුවක් තියෙන්නේ. ඕවා. උයි දාඩියයි බා. කොහමරයිද ඔය? අර දාගන්න බා. අඩු අමාරුයි බා. මේ ඔයාලට පේනවාද මගේ කොණ්ඩේ මේ දාඩිය වලින් තෙත් වෙලා තියෙන්නේ. මට මගේ කොණ්ඩේ කත හැයිනේ. ඔයාලට ඔයාලගේ කොණ්ඩේ කන්න පුළුවන් මේ වගේ කමෙන්ට් එකක් දාන්න පල්ලෙන්. යකෝ දාඩියයි. අපි දැන් TikTok එකක් බලමු කම්මැලි. දැස්ස පියාගත් කල මට නැවෙන්නේ ඔබේ රුව ඈත කඳු කරින් එන නල කුමාරිය ලස්සන ලොවේ හිත සැනසුවේ. Who's the most attractive celebrity in Sri Lanka? Hema. Who's the most attractive celebrity in Sri Lanka? In Sri Lanka, Hema. Rasi. Who's the most attractive celebrity in Sri Lanka? Who is the most attractive celebrity in Sri Lanka? මම TikTok එකේ දැන් ගත්ත ගමන් දැක්කේ. ඔයාලා හිතන්නේ කවුද? most attractive celebrity. අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන් යන්න කට්ටිය. සඳ නුඹ විතින් මට ඇයිතෝ කියන් නුඹ ළඟ ඇවිතින් මං ඉන්නම් දුරු අතරින් මං දුර ඇතින් ඉඳන් මතකනේ. සමහර යාළුවෝ ඉන්නවා නිකන් යාළුවෝ නෙමෙයි. උන් එක්ක කාලය ගත කරාම තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක. අඩුවේ ගණන් සිරාම. අපේ කැම්පස් එකේ ගියාම අපේ යාළුවෝ ඉන්නවා. දැන් යාළුවෝ ඒ කියන්නේ ඉන්නවා. ඒගොල්ලෝ වැඩි වෙන්නේ නැහැ. පොඩි පොඩි ප්‍රශ්න හින්දා. ඉස්සර අපි වාහන වලින් යනවා අර මේ කන සිරාවටම ඒ කියන්නේ යාළුවෝ ඉද්දි යාළුවොත් එක්ක ඉද්දි ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. මට නම් ඉදී තරම් ප්‍රශ්න නැහැ. මම ගණන් ගන්නෙත් නැහැ ප්‍රශ්න. මම සිල් එකේ ඉන්නේ ඉතරයි. ප්‍රශ්න ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. අහන්නකෝ මෝඩෙක් වගේ හැසිරෙන්න එපා පැටියෝ. මං වට ආදරේ ඉන්නේ. අනේ පලයන් යන්න. ආදරේ කුලක් කතා ගන්න. නෑනේ මෝඩෙක්. අහන්නකෝ මෝඩෙක් වගේ හැසිරෙන්න එපා පැටියෝ. මං වට ආදරේ ඉන්නේ. ඔය කම්මැලි මන්න. කම්මැලිත් එක්ක මේ බලංගු දාඩිය දාලා මට පිස්සු වගේ ඔය. මේ ෂර්ට් එක ගලවමු. දැන් ෂර්ට් එක ගලවන්න ඊට පස්සේ මේ ඔයාලට පේනවද දන්නේ මගේ දාඩිය මේ. මේ මට ඉන්න බෑ. යන්න දොර ඇරියෝ තවුට් ඉතින් කමන්නේ. මම යනවා මට ඉන්න බෑ ඔයි. දැන් බෑ මාරක් විතර හිටියා. මට ඉන්න බෑ. උලන්න වැඩක් ඉන්නවනේ ඉඳලා පෙන්න. දොර ඇරියා මං එනවා. මේ එහෙනම් මේ මම තාම බැස්සේ නැහැ උනාට channel එක අලුත් කෙනා subscribe කරනවා මම මේක නවත්තන්න හදන්නේ. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye bye. ගිහින් එන්නම් එහෙනම්.
මේ බලපන් මගේ දාඩිය මේ. what the hell මේ මූණේ හැටි. දැන් නම් කියලා නා ගන්න ඕනේ.